15 වෙනිදා 5 වෙනි මාසේ 2026 දැන් වෙලාව හරියටම ළමයි 10යි 20යි උදෑසන. පහුගිය දවස් ටිකේම මේ පළාතට වැස්ස. ඉතින් අද ටිකක් පායලා තියෙනවා. පස්සේ අපි ආවා කුඹුරට. කුඹුරේ තොරතුරක් කියනවා නම් ඔයාලට මේ තියෙන්නේ දින 8ක් වෙනවා මේකට වී ඉහලා. එහෙම වපුරවා කිව්වම දන්නේ නැහැ සමහරක්. වී ඉහලා දින 8යි මේ කුඹුරු කෑල්ලට. ඔය තියෙන්නේ දින 8ක් තුල හැදිච්ච ගොයම තමයි මේ ඔයාලට පෙන්වන්නේ අද දවසේ. ඒකම මේ තියෙන්නේ මේකට ඇවිල්ලා දින 4යි මේ කෑල්ලට. හොඳේ. මේ දින 4යි මේකට වී ඉහලා වපුරලා ඉතින් මේ පැත්තටවත් එන්න හම්බුන්නේ නැහැ වැස්ස නිසා දිගටම වැස්ස. ඉතින් අද ආව කුඹුරු පැත්තේ පොඩ්ඩක් බලලා යන්න මොකෝ තත්ත්වය කියලා. දෙගිනේ කියලා වැස්සෙන් කිසි අලාභානයක් නම් වෙලා නැහැ. හොඳට කුඹුර තියෙනවා. දින 4 එකත් හොඳට තියෙනවා. දින 8 එකත් හොඳ මේ තියෙන දින 8යි මේක. මේක ටිකක් ගොයන් ගස් ටිකක් නැගලා තියෙන්නේ. පේනවා ඇති ඔයාලටනේ. අපි අද ආව ඒකට තෙල් ගහන්න. දින 8 එකට තෙල් ගහනවා. හොඳේ. ඔය තෙල් ගහනවා දින 8 කුඹුරට තමයි තෙල් ගහන්නේ. විශේෂයෙන් තව දෙයක් කියන්න ඕනේ. අර තෙල් මැෂිම ඇවිල්ලා බැටරියකින් වැඩ කරන්නේ. බැටරිය charge කරන්න ඕනේ. ඉතින් බැටරිය දැම්මහම charge කරලා දැම්මහම මේ වගේ අනිත් අතින් ගහන්න කරන්න ඕනේ නෑ. පහසුවෙන් තෙල් ටික ගහගෙන යන්න පුළුවන්. ඔය දින 8 එකට තමයි මේ මල්ලි කුඹුරට තෙල් ටික ගහන්නේ. තවත් දින 8කින් 4කින් 5කින් මේකට තෙල් ගහන්න ඕනේ. ඒකම අර ඈත පේනවා ඇති හානවා. තවත් කට්ටියක් සමහරක් හානවා සමහරක් වපුල්ලා සමහරක් වපුරන්න තියෙනවා. එහෙම තමයි මේ කුඹුරු යායේ දැන්ට තියෙන්නේ. මම දැක්කා මේ පළාතේ නම් පොහොර ඇවිල්ලා බෙදනවා. සල්ලි බැඳලා පොහොර ගන්න ඕනේ. නිකන් රජෙන් දෙනව නෙවෙයි. අර මහින්ද මහත්තයා දුන්නා වගේ නිකන් දෙන එකක් නෙවෙයි. සල්ලි බැඳලා 10200ක් දවෝදු බැඳලා 10200ක් බැඳලා පොහොර මිටිය ගන්න ඕනේ. මම දැක්කා පහුගිය දවස්වල දෙනවා. ඔය පේනවනේ තෙල් ගහන විදිය. අද මල්ලි නෑ මල්ලි කොළඹ ගියා. හදිස්සියේ ගිහිල්ලා එන්න. ඉතින් මං ආවා මල්ලි කෑල්ලත් එක්ක බලලා යන්න මොකද කියලා තත්ත්වේ හොඳින් තියෙනවා. සමහර විට දැන් එයාත් කොළඹ ඉඳලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. කුඹුරේ තත්ත්වේ ඔය හොඳට තියෙනවා කිසි අවුලක් නෑ. එයා ඒ කෑල්ලත්. දින 4යි මේකට. ඔය අවට තියෙන පරිසරය බෑග්ග්‍රවුන්ඩ් එක තමයි ඔය පෙන්වන්නේ. 6 ඇලේ කුඹුරු යායේ සිට. ඉතින් සුබ උදෑසනක් වේවා කියන්න පමා වුණා හොඳේ. ඔයාලා හැමෝටම අද දවස වාසනාවන්ත දවසක් වේවා. වැස්සෙන් තොර දවසක් වේවා. ආදරේ ඔයාලට. අද හුලං සාමාන්‍ය අවුවක් තියෙන ලොකු අවුවක් නෙවෙයි ඇඟට එච්චර දැනෙන්නේ නැහැ. හවස් ජාමේ වහින්න පුළුවන් මේ දින කීපෙම වැස්ස අනුරාධපුරේට. ඒ විතරක් නෙවෙයි ලංකා පුරාටම වැස්ස. නොයෙකුත් පළාත් වල මම දැක්කා පුත්තලම කැස්බෑව ඒ වගේ ප්‍රදේශවල රත්නපුර ඒ වගේ ප්‍රදේශවල ගම් වතුරෙන් අලාභාන වෙලා තියෙනවා. මේ සැරේ නම් මේ පැතිවල කුඹුරු වලට කිසි අලාභානයක් සිද්ධ වුණේ නැහැ. නාච්චදිවේ වැව ඇරලා තියෙනවා. පොරොව් දෙකක්ද කොහෙද? මේ පැත්තට වතුර වහලා තියෙනවා. ඒ හින්දා කුඹුරු වලටත් කරදරයක් නැතුව කුඹුරු ලස්සනට තියෙනවා. මේ පළාතේ ඉන්න ජනතාවත් හොඳින් සතුටින් ඉන්නවා කරදරයක් නැතුව වැස්සේ. හරි එහෙනම් ඔක තමයි අලුත්ම තොරතුරු 15 වෙනිදා. ඉතින් ඔයාලා හැමෝටම එදා වගේ අද වගේ හැමදාම මගේ දේවල් බලලා කරලා ඒවට ලයික් කමෙන්ට්ස් කරන TikTok FB YouTube මගේ යාළු වේලියන්ට හදවතින්ම දීර්ඝාෂ වේවා. මම නියද වෙනවා අනුරාධපුර 6 ඇලේ කුඹුරු යායේ සිට මම මාතරේ ආදරේ